බොහොම ස්තුතියි සංඝ. දැන් අපි ඇත්තටම මේ ඔර තෙල් සංස්ථාව ගැන කියපු හින්දා මම ආයි කියන ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ කියන එක. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කියන්නේ තෙල් සංස්ථාවේ පිරිපහදු කැපැසිටි එක 100%කින් ඉහළ නැංවීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. 1979 ඉඳන් ඒක ඉහළ දාලා නැහැ කියන්නේ. ඔක තමයි කියන කතන්දර. විකුණන්න දාලා තිබ්බේ. මේක විකුණන්න දාලා තිබ්බේ. එතකොට කොළොන්නාවේ අලුතින් මෙට්‍රික් ටොන් 86000ක අපි ගබඩා සංකීර්ණයක් හදන්න කටයුතු කරමින් ඉන්නවා. මුතුරාජවැලි ඉදිවෙන සංකීර්ණයේ ධාරිතාවය මෙට්‍රික් ටොන් 40000 කියන ඉහළ දාන්න කටයුතු කරමින් ඉන්නවා. කොළොන්නාවේ සිට වරාය දක්වා ඇති වසර 90ක් පැරණි. වසර 90ක් පැරණි නල මාර්ගයේ වෙනුවට අඟල් 14 සහ අඟල් 18 නල මාර්ග දෙකක් කෙලීමට කටයුතු කරලා තිබෙනවා. හරි එතකොට මේ සමස්ත ඉන්වෙස්ට්මන්ට් එක බල ශක්තියේ ධාරිතාවය අපේ මේ කැපැසිටි එක ඉහළ දෙවීම සඳහා යන සමස්ත ඉන්වෙස්ට්මන්ට් එක රුපියල් බිලියන 47ක්. හරි එතකොට මේක තමයි ආණ්ඩුව ගන්න පියවර. මෙච්චර කල් මේගොල්ලෝ කරපු නැති දේවල් ඒගොල්ලෝ පිළිගන්නවනේ කරේ නැහැ කියලා. මුල්ගල විතරයි. මුල්ගල තියලා තියෙනවා. හරි කමක් නැහැ. අපි කැමති කතාවේදී බිලියන 47ම කිව්වද? 30 ගැන කිව්වා. 30ක් ගැන කිව්වා. ඔව්. සමස්ත මේ ඉන්වෙස්ට්මන්ට් එක 30ක් කිව්වද ඔක්කොම? 30යි. ඔව්. 30 කිව්වා එතුමා. එක ලිස්ට් කළා. 100% වැඩි වෙනවනේ. පිරිපහදු කැපැසිටි එක 100% වැඩි කරන්න තමයි අපි කටයුතු කරමින් යන්නේ. ඒතර අපිට ගේන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. හරි එතකොට අපි ඒක තමයි කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ මෙතුමන්ලට කරන්න බැරි වෙච්ච දේවල් කරන්න තමයි අපි බලයට ඇවිල්ලා ඉන්නේ. ඔබතුමන්ලට කරන්න බැහැ කියලා පෙන්නපු හින්දානේ ජනතාව අපිට බලය දීලා තියෙන්නේ. ඒ නිසා අපි ඒක කරගෙන ඉස්සරහට යනවා. ඒක ගැන මං හිතන්නේ මේ මෙතන ഘോഷාකාරී ලෙස ඒක බොරුවක් නෙවෙයි. අපි ඒක කරනවා. ඒක කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි බොරුවෙන් පටන් ගන්නෙ නැහැ. බොරුවෙන් පටන් ගන්න නැති හින්දා තමයි අපි බොරුවෙන් පටන් ගන්න නැති හින්දා ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නෑ ඒකට නෑ ප්‍රශ්න නෑනේ. ඒතර බොරුවෙන් පටන් ගන්න නැති හින්දා තමයි අපි මේ වෙලාවේ ලංකාවේ තියෙන කැපැසිටි මොකද්ද ධාරිතාවය මොකද්ද කියලා ජනතාවට පැහැදිලි කරන්නේ. මොකද ජනතාව කලබල වෙන එක තොරතුරු ලබා දීම විසින් තමයි අපිට සමනය කළ හැක්කේ යම් තාක් දුරකට. එතකොට මම හිතන්නේ ඒක සාර්ථක වෙලා තියෙනවා. පසුගිය දවස් දෙක තුන තුල අපි නිරන්තරයෙන් අප්ඩේට් කළා මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගැන. ඒ අනුව අද වෙනකොට තෙල් පොලිම් නැති වෙලා යන ගිහිලා තියෙනවා. අඩු වෙමින් යනවා. ඉතින් ඒක තමයි කරන්න ඕනේ ආණ්ඩුවක් හැටියට. තෙල් පොලිම් වර්ධනය කරන එක නෙවෙයිනේ. තෙල් පොලිම් අඩු කරන්න තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. ඒක පළවෙනි කාරණේ. එතකොට අනිත් කාරණේ තමයි මෙතනදී අදහසක් ආවා අපි මේ අර රාජ්‍යතාන්ත්‍රික ලෙස අපි හරි ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළේ නැහැ කියන කාරණේ. මම හිතන්නේ මේක අපි තේරුම් ගන්නට ඕන. මේ වෙලාවේ අපි රජය හැටියට ප්‍රකාශයට පත් කළ තියෙන ප්‍රතිපත්තිය තමයි අපි යුද්ධය වර්ධනය වීමට විරුද්ධයි. යුද්ධය එස්කලේට් කරනවාට අපි දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටින්නේ යුද්ධය එස්කලේට් කරන එක නවත්තන්න කියලා. මොකද අපි වගේ රටවල් වලට විශේෂයෙන් අපි වගේ රටවල් වලට මම හිතන්නේ ලෝකයේ සියලුම රටකට යුද්ධය කියන එක කිසිම ආකාරයකින් යහපත් ප්‍රතිඵලයක් අරගෙන එන්නේ නැහැ. ඒකින්ද යුද්ධය ඉදිරියට ගෙන යාම නවත්තන්න ඕන කියන එක තමයි අපේ නිශ්චිත ප්‍රතිපත්තිය. ඊට අමතරව අපි නිශ්චිත වශයෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව සියලුම රටවල් කටයුතු කරන්න ඕන කියන අදහසේ තමයි රටක් හැටියට අපි ඉන්නේ. ස්වෛරී රටවල් වලට යුද ආක්‍රමණ සිද්ධ කිරීම, බලහත්කාරයෙන් ආක්‍රමණ කිරීමට අපි රටක් හැටියට විරුද්ධයි. ඕනම රටකට අපි ඒක කරනවට විරුද්ධයි. හරිද? ඒක නිසා මේකේ මේ අමුතුවෙන් කියන්න මේ කතන්දරයක් නැහැ. මේක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒකේ වෙනසක් වෙලා නැහැනේ. අපි යම් රටක් තව රටක් ආක්‍රමණය කරනවට අපි එකඟ නැහැ. යුද්ධයට අපි කිසිම පාර්ශවයකට සහාය ලබා දෙන්නේ නැහැ. අපි ඉන්නේ නන්නලයින් පොසිෂන් එක. නොබෙදි පිළිවෙතක ඉන්නේ. අපි ඉන්දියන් සාගරයේ සාමය ආරක්ෂා කිරීමට බැඳිලා ඉන්නවා. ඒක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය. ඒක අපි ඒක තමයි අපි ඉස්සරහට ගෙන යන ප්‍රතිපත්තිය. ඉතින් ඒක අපිට මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ පහුගිය දවස්වල අර පාකිස්තානයේ සහ ඉන්දියාව අතර ක්‍රිකට් මැච් එක අවස්ථාවේදී. අපිට බොහොම පැහැදිලිව පෙනුණා රටක් හැටියට අපි මේන්ටේන් කරන රාජතාන්ත්‍රික භාවය සහ අපේ විදේශ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ අපි මේන්ටේන් කරන නොබැඳි සහ නියුට්‍රල් විදේශ ප්‍රතිපත්තිය අපිට මොන තරම් රාජ්‍ය කියන්නේ අන්තර්ජාතිකව අපිට මොන තරම් ආයෝජනයක් නේ අපිට මොන තරම් ඒක අපි ප්‍රසාදයට ලක්වීමට කාරණයක් වුණාද කියන. ඉතින් අපි ඒක දිගටම නඩත්තු කළ යුතුයි. ඒක අනිවාර්යයක්. අපි කිසිම පාර්ශවයකට කිසිම කඳවුරකට යුද්ධ කිරීම සඳහා අපි සහාය ලබා දෙන්නේ නැහැ. බොහොම නිශ්චිතයි. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. එතකොට ඒ නිසා තමයි ලංකාව ආරක්ෂිතව තියෙන්න පුළුවන්. යුද්ධ කිරීම සඳහා සහාය ලබා දුන්න රටවල් වලට මොකක්ද උනේ කියන එක මේ යුද්ධය තුලම ඔයගොල්ලෝ දැක්කා. හරි? යුද්ධ කිරීම සඳහා සහාය ලබා දෙන රටවල් වලට මොකක්ද වෙන්නේ කියන එක අපි දැක්කා. අපි ඒකින්ද අපේ නියුට්‍රැලිටි එක
නන්න ලයින් පොලිසිය එක, ඒ කියන්නේ නොබැඳි ප්‍රතිපත්තිය, අපි නියුට්‍රල් කියන ප්‍රතිපත්තිය අපි දිගටම මේන්ටේන් කරනවා සහ අපි යුද විරෝධී, අපි යුද්ධයට සහයෝගය ලබා දෙන්නේ කිසිම ආකාරයකින්. ඒක තමයි නිශ්චිතව අපේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතීන්ගේ තමයි මේ වෙලාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට තමයි විශේෂ වගකීමක් තියෙනවා. මේ සිදුවෙන තත්ත්වයට මැදිහත් වීමට. ඉතින් අපි බලාපොරොත්තු වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයකට මැදිහත් වෙයි කියලා. අපේ රටට මේ ඒකට මැදිහත් වෙන්න පුළුවන් විදිහ තමයි එක්සත් ජාතීන් හරහා එන ඕනම රෙසලූෂන් එකකට සාමය සඳහා ඒ වගේම යුද්ධ නැවැත්වීම සඳහා අපි ඕනම වෙලාවක ඒකට සහාය ලබා දීමට අපි බැඳී සිටිනවා. ඒක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය. සහ මේ වෙලාවේ ස්ථාවරයි. අනිත් කාරණේ තමයි මේ කොවිඩ් එක සම්බන්ධයෙන් ගෙන ආපු කතන්දරේ. මම හිතන්නේ මේ කොවිඩ් එක ගැන කතාවක් ගෙනාවා මේ නිකන් කොවිඩ් එන වෙලාවේ නිකන් ආණ්ඩුව මුකුත්ම කළේ නැහැ වගේ. ඒ කියන්නේ කොවිඩ් ආවා කොවිඩ් නිසාම ලංකාව බංකොලොත් වුණා. එහෙම නෑ. කොවිඩ් නිසාම ලංකාව බංකොලොත් වුණා නෙවෙයි. කොවිඩ් කියලා කියන්නේ ඒ වෙලාවේ ගෝලීය වෙති වෙච්ච අයහපත් තත්ත්වයක්. ඒක හරි. ට්‍රම්ප්ගේ තීරුබදු වගේ නේද? ක්ලයිමේට් ක්‍රයිසිස් එක වගේ. එතකොට මේ වෙලාවේ වෙතිලා තියෙන යුද්ධ තත්ත්වය වගේ ගෝලීය වෙතිලා තියෙන අපි කැමති වුණත් අකමැති වුණත් අපිට පාලනය කළ නොහැකි වූ තත්ත්වයක්. කොවිඩ් නවත්තන්නේ කියලා කවුරුත් ආණ්ඩුවට කිව්වේ නෑ. නේද? අපි කවුරුවක්වත් ආණ්ඩුවට අපි කිව්වේ නැහැ කොවිඩ් නවත්තන්න කියලා. ඒ කියන්නේ මේ ලෝකේ පුරාම කොවිඩ් පැතිරෙනවා. ඒක රජය මොකක් හරි කරන්න ඕන, ප්‍රකාශයක් නිකුත් කරන්න. එහෙම අපි ඒ වගේ තැනක නෙවෙයි අපි ඉන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ අර්බුදය ලංකාවට එනකොට අපේ රටේ ලංකාව ඇයි අපිට ඒක දරා ගන්න බැරි තත්ත්වයකටපත් උනේ? එවකට සිටි රජය ගත්ත තීරණ තිබුණාද අපි සුවිශේෂී ලෙස අවධානමට දාපු? තිබුණා. ඒකයි ප්‍රශ්නේ. ඒකයි ප්‍රශ්න. චතුරංග මේ අබේසිංහ නියෝජ්‍යමතුමා කිව්වා වගේ ඒ අවුරුදු රජයන් දෙකක් තිබුණා ඊට ඉස්සෙල්ලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රජය සහ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යහපාලන රජය. මේ රජයන් දෙකම විසින් ගත්ත තීන්දුව නිසා තමයි කොවිඩ් පැන්ඩමික් එක ලංකාව අපිට පාලනය කරන හැකි තත්ත්වයක් ගෝලීය ඇති වෙනකොට අපිට පාලනය කර හැකි දේවල් පාලනය කරලා තියෙන්නේ අපේ රටක් හැටියට ඒකට මුහුණ දෙන්න. ඒ මොනවා වගේද? අපි අපේ ආදායම් පාලනය කරලා තියෙන්න ඕනේ. අපි අපේ වියදම පාලනය කරලා තියෙන්න ඕනේ. අපි අපේ අයවැය හිඟය පාලනය කරලා තියෙන්න ඕනේ. පොඩකින් චිත්‍ර අයවැය හිඟය ඔබතුමාලා අයවැය හිඟය මම කියන්න. දැන් ඔබතුමාලා අයවැය හිඟය මම කියන්න 2015 දැනන් ඉන්නවද මට තේරෙන්නේ. මම කියන්න දෙන්නකො. අවදානම් කළමනාකරණය කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ. ඔබතුමා පොඩක් කියන දෙන්නකො. ඔබතුමා පොඩක් කියන්න නෑ. 1900 අවුරුදු 76ක් නෙමෙයි මම මේ කියන්නේ. 2015 ඉඳන් කියන්නේ. යුද්ධෙන් පස්සේ 2015 ඉඳන් කියන්නේ. 2015 ඉඳන් 2019 වෙනකන් ලංකාවේ වැඩිම එක්ස්ටර්නල් ඩෙට් එක වැඩිම බාහිර ණය අපි ගන්නවා. මොකටද ගන්නෙ? ණය ගෙවන්න. ණය ගෙවන්න තමයි ගන්නෙ. ඇයි ඒකට අපි දන්නවා දැන් මේ ඒ ගන්න ගමන් අපි අයවැය හිඟයත් වර්ධනය කරනවා. යහපාලන ආණ්ඩුව හැම අයවැයක්ම ගේන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෙඩික්ට් කරන අයවැය හිඟයට වඩා ඇත්ත අයවැය හිඟය වැඩි. අයවැය හිඟය වර්ධනය කරනවා. හරිද? රාජ්‍ය මූල්‍ය අවකලමනාකරණය කිරීම තමයි යහපාලන රජය සිද්ධ කරන්නේ. අපිට ඒක නිසායි ණය ගන්නට සිද්ධ වෙන්නේ. ණය ගන්නවා, ණය ගෙවනවා, අයවැය හිඟ ඇති කරනවා, ණය ගන්නවා. මේක තමයි රජය කරන්නේ. යහපාලන රජයට ඔබේ කඳවුරේ දායකත්වයක් තිබුණේ නැද්ද? තිබුණද? සංක දන්නවද? නෑ. යහපාලන රජය හිටියද? කඩේ බඩු හොඳ නෑ මේ කඩේ බඩු හොඳයි කියලා පොඩ්ඩක් අපි දායකත්වයක් තිබුණේ නෑ. අපි ණය ගත්තේ නෑනේ. මහ බැංකුවයි ඒ කාලේ මුදල් අමාත්‍යාංශිකතුමා තමයි ණය ගන්නේ. අපි ණය ගන්න ගියේ නෑ. එතකොට මේක මේ අර්ලිගා මන්දිරේ ඔෆිස් එකේ පොඩ්ඩක් කියනකොට ඔබතුමා ලැජ්ජ වෙන්න ඕනේ යහපාලන රජය අපේ ඇඟේ ගහන්න එනකොට. ඔබතුමා ලැජ්ජ නැද්ද? ඔබතුමා අර්ලිගා මන්දිරේ කාර්යාලයක් දාගෙන හිටියනේ කට්ටිය. අපි හරිද මම කියාගෙන අපු දෙන්න මේක වැදගත්. කොවිඩ් සම්බන්ධව මේක වැදගත්. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ණය අරගෙන ණයගතිභාවය වර්ධනය කරගෙන ඉන්නවා. ඒ අතරතුර මොකද කරන්නේ? 2019 අවුරුද්දේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් අති බරපතල ටැක්ස් කට් එකක් ගෙනියනවා මේ 108කට ලංකාවේ රාජ්‍ය ආදායම වටනවා දළදේශ නිෂ්පාදිතයේ මේ ප්‍රතිශතයක් ලෙස. එවැනි තත්ත්වයක තමයි අපි ණය නොගෙවිය හැකි රටක් බවට පත් වෙන්නේ. හරි? කොවිඩ් එක ආපු හැම රටක්ම බංකොලොත් උනේ නැහැ. කොවිඩ් එක ආපු හැම රටකටම ණය ගෙවා ගන්න බැරි උනේ නැහැ. අපිට බැරි වුණා. ඇයි අපිට පාලනය නොකරන්න බැරි දේවල් පාලනය කරන්න කියලා කවුරක්වත් කියන්නේ නැහැ. අපිට ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පාලනය කරන්න බෑ. අපිට ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්තිය පාලනය කරන්න බෑ. ඉරානයේ විදේශ ප්‍රතිපත්තිය පාවිච්චි කරන්න බෑ. ඊශ්‍රායලයේ විදේශ ප්‍රතිපත්තිය පාලනය කරන්න බෑ. අපිට කරන්න බෑ. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක ගැටලුවක් නෑ. නමුත් අපිට අපේ අයවැය හිඟය පාලනය කරන්න පුළුවන්. අපිට අපේ රාජ්‍ය ආදායම පාලනය කරන්න පුළුවන්. රාජ්‍ය ආදායම කාර්යක්ෂම කරන්න පුළුවන්. රාජ්‍ය වියදම අඩු කරන්නට පුළුවන්. ණයගතිභාවය අඩු කරන්නට පුළුවන්. අපි ඒක කරලා තියෙනවා. ඔබතුමන්ලා කරලා තියෙන හින්දා තමයි ඔබතුමා තොරතුරු ගැනීම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නේ ඔබතුමා මගේ එක ප්‍රශ්නකට උත්තර දුන්නේ නැහැ. ඔබතුමාගේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. රාජ්‍ය අයවැය හිඟය පාලනය කරලා තියෙන හින්දා තමයි රාජ්‍ය අයවැය හිඟය පාලනය කරලා තියෙන හින්දා තමයි 2.3කට අපේ අයවැය හිඟය වැටලා තියෙන්නේ.
6.7ක් වේ කියලා බලාපොරොත්තු වෙච්ච අය වේ හිඟේ 2.3කට අපිට 2025 දී අඩු කරලා තියෙනවා. හරි? හැම ආයතනයක්ම හිතුවට වඩා වැඩියෙන් ආදායම එකතු කරලා තියෙනවා. එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක, සුරබත් දෙපාර්තමේන්තුව, ආදායම් බොත් දෙපාර්තමේන්තුව, ඊට පස්සේ රේගුව හැම ආයතනයක්ම අපේ ආදායම අපි හිතුවට වඩා වැඩියෙන් එකතු කරගෙන තියෙනවා. හරි අපි වියදම කළමනාකරණය කරලා තියෙනවා. ඒක හින්දායි අපේ භාණ්ඩාගාරයේ මුදල් තියෙන්නේ. ඒක නිසයි භාණ්ඩාගාරයේ මුදල් තියෙන නිසයි අපිට දිත්වැනි ආපදාවක් ආව අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසයි අපිට රාජ්‍ය ආයෝජන කිරීමේ හැකියාව හම්බ වෙන්නේ. නේද? ඒක තමයි ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙන අපේ වගේ රටක ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙන අඩුම ගානේ වගකීමක් තියෙන ජනතාවට ඒක පාලනය කරන්න. නෑ දැන් ඒකවත් කරන්නේ නැතුව කළමනාකරණය කරයි කිව්වට දැන් විපක්ෂයේ චෝදනා කරන එක ඒ දර්ශනත් අපි දැක්කනේ මන්ත්‍රීතුමිය තාමත් කඳවුරු වල ඉන්න තාම දිත්ව ඇවිල්ලා මාස කිහිපයයිනේ. තාම දිත්ව ඇවිල්ලා මාස කිහිපයයි. ඒ කඳවුරු ඉන්න ජනතාව වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාගේ මීරිය බැද්ද 2012 නා යන්නේ. තාමත් ගෙවල් නැති වෙන අපි ගිය අවුරුද්දේ මේ බජට් එකනුත් ගෙවල් දුන්නා. හරි ඒකින්ද මේ නිකන් විකාර කියවන්න එපා. මාස 3යි දිත්ව ඇවිල්ලා. අවුරුදු 10ක් මීරිය බැද්ද නාය ගිහිල්ලා. තාම ගෙවල් හදලා නැහැ. ඔයාලත් අවුරුදු 10ක් ඉන්නවද? ඉතින් බලමු අපි අවුරුදු 10ක් ඉන්න දිග තියෙන දැන් ජනතාවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් කාරණේ මේ මම ඒකින්ද කියන්නේ මේ කොවිඩ් සම්බන්ධව සම්පූර්ණ චිත්‍රය කියන්න ඕන. තමන්ගේ වගකීම බාර ගන්න ඕන. හරි අවදානම් සහගත තීරණ ගත්තම රජයක් නිවැරදි ලෙස වගකීම් සහගත ලෙස තීරණය ගන්නේ නැත් බැරි වුණාම රටක් අනතුරටපත් වෙනවා. අවදානම් සහගත තීරණයක් තමයි බලශක්තිය තුළ ආයෝජනය නොකිරීම. ඒකයි අපි අනාරක්ෂිත වෙලා තියෙන්නේ. අවදානම් සහගත තීරණයක් තමයි රාජ්‍ය මූල්‍යයක් කළමනාකරණය නොකිරීම. හරි ඒකින් තමයි අපිට නායකත්වභාවයට යන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි මේවා හරි ගස්ස ගන්නට ඕන. අපි ආණ්ඩුවකට අපි ඒගොල්ලන්ට වැරදි කී ඉන්නේ නැහැ. අපි කරපු දේවල් ගොඩක් තියෙනවා. හරි අපි අපේ රටේ ගිය අවුරුද්දේ රාජ්‍ය අපේ ආදායම වැඩි කර ගැනීම, වියදම අඩු කර ගැනීම. ඒක මම හිතන්නේ ජාත්‍යන්තරව සියලුම සංවිධාන වලින් අපි ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. හරි? ඒක නිසා මේක අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අර්බුදයේ වගකීම කියන කයල්. නේ සංඛ්‍යාවෝනේ පෝට් සිටියේ ක්‍රෙඩිට් එක කාටද දෙන්න ඕනේ කියන්නේ? ඔව්. ආර්ථික අර්බුදයේ ක්‍රෙඩිට් එක කාටද දෙන්න ඕනේ? නෑ ඒක මයිනස් නේ. ඒකින්ද ඒක මහාන ප්ලස් මාර්ක් එක. ඒක දැන් ඒ සංඛ්‍යාවයකට ඒ වගේම තමයි. ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන නම් මේ ක්‍රෙඩිට් එක දෙන්නත් එපෙයි. නේද? ඒතකොට ඒ ක්‍රෙඩිට් එක දීලා තමයි අපි කියන්නේ. ඒ ක්‍රෙඩිට් එක දීලා තමයි අපි කියන්නේ කොවිඩ් වසංගතය එනකොට කොවිඩ් පාලනය කරන්න බෑ රට පාලනය කරන්න තිබ්බා. ඒක කළා නම් ඒක ජනතාව ඊට වඩා හොඳ මුහුණ දෙන්න තිබුණ අර්බුදයට අපි හැම අර්බුදයකදීම ට්‍රම්ප්ගේ තීරුබදුද යුද්ධ තත්ත්වයන්ද ආපදා තත්ත්වයන්ද අපි ආණ්ඩුවකට වගකීම ගන්නවා. අපි ආණ්ඩුවකට වගකීම් සහගත ලෙස හැසිරෙනවා. ඒ නිසා අපිට හැකියාවක් තියෙනවා සාර්ථක ලෙස අර්බුද වලට මුහුණ දෙන්න. හැබැයි අපි ජනතාවක් හැටියට එකතු වෙන්න අවශ්‍යතාවය තියෙනවා. මේ අර්බුද වලින් අපි රටක් හැටියට ගොඩේ. ඒක තමයි අපි හිතන්නේ.